මෙයන් දෙවෙනි ගාන කියන්නේ කොහොමද? ගෘහස්ත ක්‍රීඩාංගණයක් තියෙනවලු. ඒකේ මේ ආසන වල මේ පේලිවල ආසන දාලා තියෙනවලු. ඒකේ රූප සටහනක් වැඩ දීලා තියෙනවා ගානේ. බලන්න තියෙනවා ගාන. එතකොට පළවෙනි පේලි තුනේ තියෙන ආසන ගාන වෙන වෙනම ලියන්න කියන ගණන් කරලා බලන්න ඕකේ. පළවෙනි පේලි 15යි ඊළඟේ 17යි ඊළඟේ 19යි විතර තමයි ආසන එන්නේ. ඊට පස්සේ ඔය වෙනවා මේක සමාන්තර ශ්‍රේණියක පීඨන බව පෙන්වන්න කියලා. ඔයා දන්නා සමාන්තර ශ්‍රේණියක පීඨන බව පෙන්වන්නේ පසුපදයෙන් පෙරපදයේ අඩු කරාම ලැබෙන අගයම තවත් පසුපදයකින් ඊට පෙරපදයේ අඩු කරාම ලැබෙනවද කියලා බලන්න. ලැබෙනවනේ. වටින් පොදු අන්තරයක් ඇත. පොදු අන්තරයක් ඇත. එම නිසා සමාන්තර ශ්‍රේණියකි. හරි. පොදු අන්තරයක් ඇත. එම නිසා සමාන්තර ශ්‍රේණියක නැත්නම් පොදු අන්තරයේ දෙකක් වූ සමාන්තර ශ්‍රේණියකි. කතාව හරිනේ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඔයාලට 18 වෙනි පේලියේ තියෙන ආසන ගාන කීයද කියලා. 18 වෙනි පේලියේ තියෙන ආසන ගාන. දැන් මේ සමාන්තර ශ්‍රේණියේ පළවෙනි පදේ දන්නවා. හරි. පොදු අන්තරය දන්නවා. පොදු අන්තරය 2යි. ඊට පස්සේ කීවෙනි පේලියේද කියලා දන්නවා. 18 වෙනි පේලියේ. ආසන ගාන කියන්නේ පද ගාන. මේ පද ගානේ පදේ මේ පදේ අහන්නේ 18 වෙනි පදේ හොයන්න කියනවා. 18 වෙනි පදේ. ඒ කියන්නේ T18 හොයන්න කියලා තමයි කියන්නේ. හරි. දන්නවා පාවිච්චි කරන සූත්‍රයේ Tn සමානයි A ධන n ඍණ එක් වාරයක් T. එතකොට Tn වෙනුවට අපි දන්න දාන්න දන්නේ නැහැ. T n වෙනුවට 18යි. හරි. 18 වෙනි පදේ හොයන්නේ. A වෙනුවට දාපන් 15 n වෙනුවට 18 D වෙනුවට 2. පළවෙනි ලිව්වොත් පේන්නේ. එහෙනම් උඩ කියන්නේ 18 වෙනි පදේ අපි හොයන්නේ. 15ට එකතු වෙන්න ඕනේ 17 වරක් දෙකක්. ඒ කියන්නේ 34ක් එකතු වුණාම 49 යටියෙන් ආසන 49කි කියලා දෙනවා. ඒක තමයි. ඊට පස්සේ ඒක තමයි ඔයාලා හරි වෙලෙ දාගන්න තියෙන්නේ. සියවුල වැරදුනා නම් වැරද්ද අඳුරගන්න. ඊට පස්සේ කියනවා ආසන 73ක් තියෙන්නේ කීවෙනි පේලියේද කියලා. ඒ කියන්නේ මේ ශ්‍රේණියේ මේ තුන්වෙනි ගාන මායිනස් තුන්වෙනි කොටස A15මයි D2මයි. දැන් ඉස්සෙල්ලාගේ අපිට දුන්නේ n වලගේ දීලා Tn හැවුවා. දැන් Tn වලගේ දීලා තියෙනවා. Tn වලගේ 73යි. ඔයාලට කියන්නේ n කීයද කියලා හොයන්න කියලා. n කීයද? මම ප්‍රශ්නාර්ථය මේ දාගත්තා. අර කතාවම තමයි. Tn සමානයි A දන්න n ඍණ එක් වාරයක් D වල Tn දැන් දන්නවා 73යි. A දන්නවා 15යි. D දන්නේ නැද්ද? මෙතන දන්නේ n වලගේ D වලගේ දෙකයි. හරි අදිට කරා. Tn 73යි. A 15යි. n දන්නේ ඒක හොයන්නේ. ඊපස්සේ ඒක එමඩිව D වෙනුවට දැම්මම පුළුවන් අතර දෙකයි. 73 15 දෙකකින් වැඩි කරමු. 2යි n ඍණ 2යි. මේ දෙක සුළු කරොත් මේ දෙක සුළු කරාම කියෙන්නේ 13යි. එහා පැත්තට ගමු ඍණ 13යි. ඒ කියන්නේ 60යි. විදාන දෙපැත්ත දෙකෙන් කොල්ලු n සමානයි කීයද? 30යි. ලියන්න. පේලි 30කි. පේලි 30කි. ආසන පේලි 30ක් තියෙනවා. right අන්තිම පේලිනේ ඔය තියෙනවා කිව්වේ 73ක්. ආසන පේලි 30යි. දැන් කතාව කියන්නේ මෙහෙමයි. එක දවසක් මේ තිබ්බ ක්‍රීඩාංගණේ මොකක් හරි වැඩකට කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා කියනවා ඇවි තරගයක් නරඹන්න කියලා කතාවනේ. එක්කෙනෙක්ගේ රුපියල් 250න් ටිකට්ලු ගත්තේ. ටිකට් වලින් 2,87,500ක ආදායමක් ලැබුණා. right එතකොට අපෙන් අහනවා මේ ආපු සෙට් එකම ওই ආසන වල වාඩි වුණාම ආසන කීයක් ඉතිරි වෙනවද කියලා. ඕකට උත්තරේ ගන්න ඔයාලා තේරෙන්න බෑ ප්‍රශ්න දෙකකට උත්තර හොයාගන්න. එකක් තමයි ඔක්කොම ආසන කීයක් තියෙනවද කියලා දැනගන්න ඕනේ. ඊළඟට ඔක්කොම කී දෙනෙක් ආවද කියලා දැනගන්න ඕනේ. තියෙන ආසන වල ආපු අය වාඩි වුණාම අපිට පුළුවන් ඉතිරි වෙන ගන්න හොයාගන්න. පැමිණි පිරිස හොයාගමු ඉස්සෙල්ලා. පැමිණි පිරිස. ඔයාලා තේරෙන්න ඕනේ පැමිණි පිරිස හොයන්න නම් මේ 2,87,500 250න් බෙදන්න. ඔබ බෙදා ගන්න පුළුවන් නේ. ඔබ වෙලා යන නිසා මම ටක් ගාලා උත්තරේ දාන්න.
1150. මේක බිඳුවක් කපලා 25න් බෙදාගෙන නැත්නම් ආයෙ 5න් බෙදලා ආයෙ 5න් බෙදලා 1150 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒක නිකමට පැත්තකින් ලියා ගන්නම් මම. රයිට් ඒක පස්සේ මේක මම අයින් කරනවා. දැන් බලමු මුළු ආසන ගණන. මුළු ආසන ගණන සෙවින් රයිට්. මුළු ආසන ගණන හොයාගන්න ඉතින් පදවල එකතුවක් නෙකොල්ලා කියන්නේ SN සමානයි n බෙදීම දෙවාරයක් a ධන l කියලා සූත්‍රයකුත් තියෙනවා. SN සමානයි n බෙදීම දෙවාරයක් 2a ධන n නෙක් වාරයක් t කියලා එකකුත් තියෙනවා. එතකොට මේක l කියන්නේ අන්තිම පදේනේ. අන්තිම පදේ දන්නවනේ 73යිනේ. ඉතින් මේක කියන අරක නිකන් ලෙඩක් නේ අපරාධේ නිකන් මොකටද? ආසන පේලි 30 තියෙන මුළු ආසන ගාන හොයන්න යන්නේ. n වලට 30. ඒ කියන්නේ පළවෙනි පදේ. l කියන්නේ අවසාන පදේ. එකතු කරන පද සෙට් එකේ අන්තිම එක. පද 30යි කොහොමද මේකේ පද 30යි? 30 වෙනි පදේ 73. මෙතන 15යි වැඩි කරන්න වෙන්නේ මේ දෙක එකතු. කෙලින්ම ඇවිල්ලා 88 නේද? 120යි 120යි කියන්නේ 132යි වෙලා 1320යි. රයිට් දැන් අන්තිමේ ලියන්නේ ඉතිරි ආසන ගණන ඔක්කොම තියෙන 1320ක් 1150ක් තමයි ආවේ. ඉතිරි ආසන 170යි.